ත්‍රිකෝණමිතිය පළවෙනි ගාන. අරේ සෙන්ටිමීටර් 5ක් වන වෘත්තයක කේන්ද්‍රික කෝණය අංශක 18ක් ලෙස පිහිටන කේන්ද්‍රික ඛණ්ඩෙහි වර්ගඵලය සොයන්න. මුලින්ම අපි මේකේ දත්ත ටික ලියාගමු. මුලින්ම එහෙනම් r සමානයි 5 සෙන්ටිමීටර්, θ සමානයි අංශක 18යි. ඊට පස්සේ අංශකයි රේඩියන් අතර සම්බන්ධයක් ගමු. අංශක 180ක් කියන්නේ 5 රේඩියන්. එක අංශකයක් කියන්නේ 5 රේඩියන් බෙදීම 180. අපිට මේ ගානේ ඕන කරන්නේ අංශක 18ක්. ඒ නිසා 5 රේඩියන් බෙදීම 180 වැඩි කිරීම 18. එතකොට අපිට එනවා 5 රේඩියන් බෙදීම 10. දැන් අපි දන්නවා A සමානයි වර්ගඵලය සමානයි භාගයයි r වර්ගය θ. හරි දැන් ආදිශ කරමු භාගයයි 5යි වර්ග වැඩි කිරීම 5 බෙදීම 10යි. එතකොට අපිට එනවා 25යි 5 බෙදීම 20යි. ඒකකය වෙන්නේ වර්ග සෙන්ටිමීටර්.